ඉතින් ජේඩයිරිස් අද පේජ් 2 නැත්තම් දෙවනි බ්ලොග් එක අදත් වැඩ ටිකක් තියනවා කරන්න මං ගිය සතියේ දාපු බ්ලොග් එක ඔයගොල්ලෝ බලන්න ඇති කියලා මං හිතනවා අද රැවුල කොණ්ඩේ කපා ගන්න ඕනේ ඔයගොල්ලන්ට පේන ඇති රැවුල වෙලා දෙනා මෙතෙන් එනකම් හරි දැන් නැගිට ගණන් ගන්න එපා හරිද ඊට පස්සේ මෙහෙන් වෙවිලා දිනා මෙතෙන් එනකම් කොණ්ඩෙත් පොඩ්ඩක් කට්ටක ජකබ්ලාස්ලා තියෙන මට කොහොමත් සතියකට එකපාරක් රැවුලයි කොණ්ඩේ කපන්න වෙනවා හරිද කරන්න දෙයක් නැහැ ඉතින් මගේ ඇඟේ මම ආසම මම දෙවෙනියට ආසම කෑල්ල තමයි මගේ කොණ්ඩේ රැවුලයි ඒක කපන්න තියෙනවා ඊට පස්සේ වීඩියෝ එඩිට් කරන්න තියෙනවා සෙනසුරාදා මීම් රිවිව් එකේ අද ලයිව් එකක් යන්නත් හිතන් ඉන්නවා ගේමින් channel එකේ බලමු නුවර යන්නත් වෙයි යාළුවෝ දෙන්නෙක් විතර හම්බෙන්න දිනවා උන් දෙන්න හම්බෙන්නත් වෙයි බලමු මේ පින්වතුනි හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ ඒ නිසා අපි බලමු මොකද වෙන්නේ කියලා අයියයියයිය වලි සත්තු කතන්දරේ ගත්තම හරි දැන් ඔයගොල්ලෝ කලින් බ්ලොග් එකෙත් දකින්න ඇති බල්ලෝ දෙන්නව පෙන්නවා දැන් මේ බ්ලොග් එකෙත් බල්ලෝ දෙන්නව දකින්නවා දැන් මම තව පොඩි දෙයක් පෙන්වන්න කලින් තමයි මේ කතන්දරේ කියන්නේ මේ සත්තු ගත්තාම මගේ ජීවිතේ හැම කාලෙකම සත්තු ඉඳලා තියෙනවා කියන්නේ මම ඉපදිච්ච දවසින් ඉඳන් මේ වෙනකන් අපේ ගෙදර බල්ලෝ බූසෝ ඉඳලා තියෙනවා එහෙම නැති වුණාම මාරම් පාළුයි මට එහෙමයි කියලා අර ගොඩක් වෙලාවට අර ඒ සතාව අම්මගෙන් වෙන් කරගෙන එහෙම ගෙනල්ලා නැහැ ගොඩක් වෙලාවට කෙලවෙච්චි එකෙක්ව තමයි අරන් එන්නේ ඊට අමතරව මචං මංගාව කෙලවෙච්චි ලේනු කෙලවෙච්චි අවිච්චියෝ හරි දන්න අවිච්චිය මම දැනගත්තේ ඌ හම්බුනාට පස්සේ කෙලවෙච්චි කොහෙක් එතකොට කෙලවෙච්චි ඉබ්බෝ ඔහොම සෑහෙන සත්තු ගොඩක් මංගාව ඉඳලා තියෙනවා මචං හරිද දැන් මේ ආපහු පුට ඉන්නකෝ එන්න එහෙම ලේන් බෙටියෙක් මට හම්බුණා මෙයාගේ කූඩුව කැඩිලා තිබ්බේ මෙයාගේ අම්මා එක්කන් යන්න ආවෙත් නෑ දැන් ඉතින් අර සිරින්ජරයකින් මචං කිරිපෝපව සෑහෙන මැච් එකක් ගහන්න try එකක් දෙනවා මෙයා ඇස් නම් ඇරලා ඉන්නේ දැන් ලොකු කේස් එකක් නෑ අර එම සතෙක්ට කෙලවෙලා ඉන්නවා දැක්කට පස්සේ එතන දාලා ගෙදර ආවට පස්සේ මට එන විකාරී දෙනවා මචං අර ඌට දැන් කෙලවෙයි ඌ හැප්පේ පිස්සු විකාරී දෙනවා මට ඊට වඩා ලේසි මචං ඌව ගෙදර එක්කන් ඇවිල්ලා ඔය අම්මගෙන් බැනුමක් ගාම් පාඩු ඉන්න එක තේරෙනවනේ අපි යන්නේ කොණ්ඩේ කපා ගන්න මොකද වෙන්නේ වැඩද වැඩයකෝ කයින් කරපන් මම ලැජ්ජයි අපන් නෑ ඔය ඉඳපන් ඇත්තටම හරවතොත් අඩෝ සිගාර කියනවා කියන්න පුළුවන් එකක් ඉතර වැඩිපුර තිබ්බ රැවුල් ගස් ටික කවලා කොල්ල පොඩ්ඩක් සීන් එකේ ඉන්නේ ආයේ ඉතින් ඔයාලා දකින්නදී මම යාළුවෙක් හම්බෙන්න ගියා ඊට පස්සේ ආයෙ තව යාළුවෙක් හම්බෙන්න ගියා
මේමයි මට යාලු ගොඩක් ඉන්නවා හැබැයි පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් ලයිෆ් එකේ ළඟින් ඉන්න යාළුවෝ 4-5 දෙනෙක් ඉන්නවා හැමදේම ෂෙයා කරගන්න පුළුවන් පට්ට ලෝයල් යාළුවෝ කීප දෙනෙක්. ඉතින් මොකද අපිට අපේ හැමදේම හැමෝත් එක්කම ෂෙයා කරගන්න අමාරුයි. ඒක මාර වටිනවා. ඔයගොල්ලොන්ට මගේ vlog වල ඉස්සරහත් දකින්න පුළුවන් වෙයි. ඒ යාළුවෝ කීප දෙනාව නිතර මම මුණ ගැහෙනවා. අපි ප්‍රශ්න කතා කරනවා, වල්පල් කතා කරනවා, නිකන් ඔය එක කතා කර ඉන්න වෙලාවකට ඒක පුරුද්දකට ගිහින් තියෙන්නේ. මොනවා හරි බර්ත්ඩේ එකක් තිබ්බත්, මොකක් හරි ෆන්ක්ෂන් එකක් තිබ්බත්, අවුරුදු ක්‍රිස්මස් තිබ්බත් ඒ අපි සෙට් එක විතරයි සෙට් වෙන්නේ. මොකද ඒ වගේ වෙලාවට අපේ පර්සනල් දේවල් ගොඩාක් එළියට එනවා. ඉතින් ඒ දේවල් මාර වටිනවා. මොකද අපිට සමහර කියන්න බැරි දේවල් අපිට යාළුවොන්න කියන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපි තෝරගන්න යාළුවා කවුද කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දෙවනි යාළුවා ඒකතර මම සීන් එක කට් කරා. ඒවා දාන්න බෑ. ඒවා ප්‍රයිවට් වැඩි. රයිට්? ඉතින් දැන් ගෙදර යන්න ඕනේ. ගෙදර ගිහලා නාන්න ඕනේ. කෙස් ගස් තියෙනවා කෙස් ගස්. මෙයා කෙස් ගස්. අපි ගෙදර යන්න. රයිට් මම ගෙදර ආවා. දැන් නාගන්න ඕනේ. අද රෑ 9ට ලයිව් වෙනවා Gamify by Vijay ගේමින් channel එකේ. ඉතින් ගේම් ගහන්න ආස සෙට් එක ලයිව් මාත් එක්ක chat එකක් දාන්න ආස සෙට් එක එන්න. channel එක subscribe කරලා තියාගන්න. අද 9 වෙදි ලයිව් එකට එන්න. මට පෙන්නන්නද? ඉතින් මේක අපේ මල්ලි කෙනෙක් කිව්වේ එයාලගේ බිස්නස් එකක් පටන් ගන්න මේ විදිහට ලීවල එයා ලේසර් ප්‍රින්ට් කරනවා. වැලන්ටයින් එහෙමත් එනවා නේ. ඉතින් වගේ දෝනිට එහෙම මොනවාරි දෙන්න පුළුවන්. දෝනිලා ඉන්නවා නම් ඔයාලගේ සුදු මාත්‍යයට එහෙම මොනවාරි දෙන්න පුළුවන්. හරි? වැඩේ කොලිඩි මට ෂුවර් කරලා උඹලට දෙයක් කියන්න පුළුවන් යාළුවා 14ක් අතරින් එහෙම ෂුවර් එකේ වැඩේ කොලිඩියට කරයි. හරි? මෙයා ලේසේජ් නවඩු. හරි? වැඩේ නයිස්. මම page එකේ link එක දාලා තියන්නම්. ඔයගොල්ලන්ට search කරන්න පුළුවන්. ලේසේජ් කියලා ඕඩර්ස් ටිකක් දාන්න ඔල්ලොම අප් කරලා ගන්න ඕනේ මචං. මොකද වැඩ කොල්ලනේ. හරි? එහෙනම් මම දැන් නාලා වැඩ පටන් ගන්නවා. රෑ ලයිව් එකෙන් එන්න ඕනේ. ලස්සන පිටුවක් අදත් ඉවර වෙනවා. ඔන්න ඔය ආකාරයෙන්. අද වැඩි ගෙදර ඉන්න බැරි වුණා. දෙලියම හිටියේ. ලබන සතියේ vlog එකෙන් හම්බෙමු. හරි? ඊට කලින් සෙනසුරාදා මීම් රිවිව් එකෙන් අපි හම්බෙනවා. ඒක වෙන කතාවක්. මම කියන්නේ මේ වගේ ලස්සන දවසකින් අපි ලබන සතියේ බදාදා හම්බෙමු. එහෙනම් stay awesome.